ඔබත් උකුණන් නිසා පීඩා විඳිනවාද? පෙඩිකියුලෝසිස්. එහෙම නැත්නම් උකුණන් කියන්නේ පාසල් ළමුන් අතර බහුලව දකින්න ලැබෙන පරපෝෂිත ආසාදිත තත්ත්වයක්. උකුණන්ගේ ජීවන චක්‍රයේ අවස්ථා තුනක් පවතිනවා. මෙහිදී බිත්තර දින 8ක් ඇතුළත කාලයේ පිපිරී යාමෙන් නිම් එහෙම නැත්නම් ලේඩින් බෝවීම සිදු වෙනවා. ලේඩින් දින 8ත් 12ක් අතර කාලය තුල උකුණන් බවට පත් වෙනවා. උකුණන් සාමාන්‍යයෙන් සම මතු පිට දින 30ක කාලයක් ලේ උරා බෙමින් පෝෂණය වීම සිදු වෙනවා. මෙහි බෝවීම සිදුවන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ හිස ඍජුව තවත් පුද්ගලයෙකුගේ හිස සමග ස්පර්ශ වීමෙන්. මීට අමතරව ඔහු භාවිත කරන තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට උර, පනාව සහ හෙයා බෑන්ඩ්ස් වැනි දේවල් හුවමාරු කර ගැනීම තුළ මේ බෝවීම සිදු වෙන්න පුළුවන්. උකුණන් නිසා හිස අධික ලෙස කැසීම සහ හිසෙහි තුවාල ඇතිවීම සිදු වෙන්න පුළුවන්. මෙම තුවාල පසු කාලීනව බැක්ටීරියා ආසාදන ඇතිවීම නිසා ගෙලෙහි වසාගැට තිදීමේ තත්ත්වය දක්වා ඇතිවිය හැකියි. මෙහි ප්‍රතිකාර ක්‍රම ඖෂධීය සහ භෞතික ප්‍රතිකාර ක්‍රම වශයෙන් කොටස් දෙකක් පවතිනවා. මෙහි ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වශයෙන් 1% පර්මෙත්‍රින් දියරය වියලි හිසකෙස් මත ගල්වා විනාඩි 10ක් තබා සෝදා හැරීම සිදු කළ හැකියි. මෙය දින 7ක් 10ක් ඇතුළත නැවත සිදු කිරීම අනිවාර්යයි. භෞතික ප්‍රතිකාර ක්‍රම වශයෙන් දිනපතා ස්නානය කිරීම, හිසකෙස් කොටට කපා පිරිසිදුව තබා ගැනීම, සිහින් දැටි සහිත පනාවක් භාවිතයෙන් උකුණන් සහ ලේඩින් පීඩා ඉවත් කිරීම, උණුසුම් වාතය භාවිතයෙන් හිසකෙස් වියලීම සහ තමන් භාවිත කරන පනා, තුවාය, ඇඳ ඇතිරිලි, කොට්ට උර සෝදා පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්. මෙම ප්‍රතිකාර ක්‍රම භාවිතය මගින් ඔබටත් උකුණු වදුරින් මිදිය හැකියි.